අයිබෝන්. ඉතින් මම ඉන්නේ ලන්ඩනේ. උඩ පේනවා වගේ පිටිපස්සෙන් බිග් බෙන් එක තියෙනවා. ලන්ඩන් පාර්ලිමේන්තුව තියෙනවා. මේ ඔක්කොම අසල තේම්ස් නදිය තියෙනවා. ඉතින් ඇත්තටම මේ අද විශේෂ දවසක්. මොකද මම දන්නවා මේ අද දවසේ කතා කරන්න යන මාතෘකාව ඔබට කොච්චර වැදගත් වෙනවද කියලා. මම දන්නවා දැන් මම වගේම ඔබ මේ වැඩසටහන බලන ඔබත් එංගලන්තයට ලන්ඩනයට එන්න විසිට් එකකට හරි එහෙම නැත්නම් ස්ථිර පදිංචියට හරි ඔබ උත්සාහ කරන කෙනෙක් වෙන්න පුළුවන් මේ වීඩියෝ එක බලන්න. දැන් මේ උත්සාහය යම් මට්ටමකට අඩුවීමක් වෙන්න යෙදුණු කාරණයක් යෙදුණා දැන් මීට දවස් කිහිපයකට පෙර. හේතුව තමයි මේ නීති වෙනස් වුණ එංගලන්තේ. දැන් මම දන්නවා ඔබ ඒ සම්බන්ධයෙන් උත් ප්‍රාමාණික අවබෝධයක් ඇති මේ වෙද්දි කියලා. දැන් මේ නීති වෙනස් වීමට ආව දවල පත්‍රිකාව කියලා මේ ගැන කතා කරන්න සුදුසුම පුද්ගලයෙක් හොයාගෙන යනකොට අපිට හම්බෙනවා යුනික් සොලිසිටර් නිර්මාතෘ සොලිසිටර් ඉන්දික කෝමලගේ මහත්මයා. අයිබෝන්. මට දැනගන්න ඕන මේ දවල පත්‍රිකාව හරි මේ නීති වෙනස් වීම හරි මොකක් හෝ හේතුන් මත මේ කියන තරම් මොනවා හරි බලපෑමක් තියනවාද එංගලන්තෙට පැමිණලා ඉන්න අයට? කසුන් මං හිතන්නේ අපි පටන් ගන්න තැනින්ම හරියට හිතන්න ගත්තොත් තමයි මේ වැඩේ හරියට කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අපි මේ වීවර්ස්ලට දෙන අදහස ඇත්තරම පොසිටිව් නෙගටිව්. මම ඔයාගේ තරහ නැතුව අහන්න පුළුවන්ද මේ දවල පත්‍රිකාව කියන්නේ නැතුව අලුතෙන් නීති සංස්කරණය කරන්න එංගලන්තේ රජය ගෙනාපු ප්‍රතිපත්ති ප්‍රකාශනයක් කියලා. ඇයි දැන් දවල පත්‍රිකාව කිව්වම මේ ඔබ කියන විදිහට අර ඉතිහාසයේ ලංකාවේ තිබු දවල පත්‍රිකාව වගේ මතක් වෙනවද නැත්නම් ඒක වැරදිද මොකද මේ හිතේ? ඇත්තටම කසුන් සොලිසිටර් කෙනෙක් වෙලත් මට ඒක ෆීල් වෙන්නේ ටික භයානක විදියට. අන්න ඒක නිසා තමයි හැම නිවුස් චැනල් එකකම හරි උත්සාහ කරන්නේ මිනිසුන්ව බය කරලා මේක ඉතාමත් භයානක එකක් විදියට පෙන්නන්න. අපි එහෙමනේ මේ ප්‍රශ්නයක් ගැන හිතන්න ඕනේ. දැන් ඔබ කියන විදිහට මේ දවල පත්‍රිකාව කියලා පහුගිය දවස්වල ඉදිරිපත් වෙච්ච දේවල් මිනිස්සු බය කරන්නේ. මම ඇත්තටම කියන්නේ ඔබ එහෙම හිතන්නේ දැන් හොඳයි. දැන් මේක ඇත්තම කියනවා නම් මේ නීතිත් එක්ක මිනිස්සු බය වෙන්න ඕනේ නැද්ද? මම කියන්නේ බය වෙන්න ඕනේ නැහැ. ඇත්තටම අපි මේවා දැනගත්තාම මේවයි දැන් අලුතෙන් තාම නීති ඇවිල්ලා නැහැ. නමුත් මේවා ආවහම ඔයාලට පෙනෙයි මේ අපි හිතන තරම් බය වෙච්ච ඕන දෙයක්ද? එහෙම නැත්තම් ඇත්තටම වැරදි වැඩ කරන අය නවත්තන්න මේ UK ගවර්න්මන්ට් එක හඳුරලා දෙන නීති පද්ධතියක්ද කියලා. එතකොට අපිට තේරෙයි අපි බය වෙලා ඉඳලා තින්නේ හොඳ දෙයකට. ඇත්තටම අපිට ඒකට හේතුවක් තියෙනවා. මොකද අපි හැමතිස්සෙම පුරුදු වෙලා ඉන්නවා කවුරු හරි කියන එකක් ඒ විදිහටම පිළිගන්න. ඔබ කියනවා මේ දවල පත්‍රිකාව හෝ වේවා මෙය එතරම් බය වෙන්න සුදුසු කාරණයක් නෙමෙයි කියලා මට උදාහරණයක් දීලා පැහැදිලි කරන්න. මෙහෙමයි. අපි ඕනම ලොකු දෙයක් ඉටු කරගන්න යන වෙලාවක අපිට ඒක ඊසි නැත්නම් හරි පහසුවෙන් ලබා ගන්න බෑ. එහෙම ලබා ගත්තා නම් අපි ඒ ලබා ගන්න දේ අපිට වැදගත්කමකුත් නැහැ. ඒක ලොකු දෙයක් නිසා තමයි අපි මෙච්චර එංගලන්තයට ආස මෙහි සෙටල් වෙන්න. ඒ වෙලාවට අපි වෙන්න ඕනේ ඒ රටේ හදන නීතිය ගැන අපිට ඇත්තටම වෙන කවුරුවත් නොකරන හොඳ දෙයක් කරලා තියෙන්නේ. මෙන්න මෙහෙම දෙයක් අපි රෙඩි වෙනවා. අපි කියමු උදාහරණයක් වශයෙන් ගත්තොත් තාම ලෝ ගෙනල්ලා නැහැ. මේකට තව විවාද යනවා. තාම නීතියක් බවට පත් වෙලා නැහැ. හැබැයි රජය පොඩි ඉඟියක් දීලා තිනවා. අපි මෙන්න මෙහෙම ප්‍රතිපත්තියක් තමයි අපි ගේන්න හදන්නේ. ඇත්තටම අපිට ඒගොල්ලෝ දීලා තිනවා රෙඩි වෙන්න කාලයක්. එකක් තමයි පොඩි උදාහරණයක් ගත්තොත් ඒගොල්ලෝ ඉංග්‍රීසි වලින් B1 ඉඳලා B2 වෙනකොට වැඩි කරන්න යන ඉංග්‍රීසි එක්සෑම් එක පැහැදිලිවම පේනවා. අපි මොකද්ද කරන්න ඕනේ? ඔයයි මායිවත් ඔය හැමෝම කියනවා මේක බය වෙනවා කියන එකටවත් අපි ඒක බය වුණොත් අපිට මුකුත් කරගන්න බෑ. අනිත් එක ඔය ගේන්න යන එක අපි තාම දන්නේ නැහැ. ඒ ගේන්න යන එක මටවත් ඔයාටවත් මේ නිවුස් චැනල් එකකටවත් කාටවත් වෙනස් කරන්න බෑ. අපි ඒක නම් වෙන්න ඕනේ ඒකට රෙඩි වෙන එක. ඇඩැප්ට් වෙන එක ඔබ කියන්නේ. ඒකට අපි රෙඩි වෙන එක.
ඕවා දැක්කාම හොඳටම තේරෙයි මේවා ඇත්තරම අපේම යහපත වෙනුවෙන් තමයි මේවා ගෙනල්ලා තියෙන්නේ. ඒකයි මම කියන්නේ මේ දිහා බලන්න ඕනේ සුබවාදීව මිසක අසුබවාදීව නෙමෙයි. දැන් ඔබ කියනවා මේ අසුබවාදීව බලන්න එපා කියලා. දැන් රෙඩි වෙන්න කියලා කිව්වනේ. දැන් ඔබ සොලිසිටර්වරේ. ඔබ ලංකාවේ ඉඳලා එංගලන්තයට ආවේ. දැන් ඔය කියන විදිහේ රෙඩි වීමක් ඔබේ ඉතිහාසයේ තියෙනවා. මම එංගලන්ත ප්‍රශ්නේ සමා වෙන්න මම ඇහුවට කමක් නැද්ද? කමන්නේ. ඒක මොකද මං හිතුවා මේක වැදගත් කියලා අපේ වීවර්ස්ලා ටීමකින් යුතුව වාර්තා කරනවා. දැන් ඔබ කියනවා නම් දැන් සමාජයේ පොදු මතයට විකල්ප මත ඉදිරිපත් කරන්න යනකොට ඒ විකල්ප මතධාරීන්ගේ වපසරිය කොයි වගේද කියලාත් මේ අපේ නරඹන්න වසන්න බලනවා වෙන්න පුළුවන්. ඉතින් දැන් ඔබ ඔය වගේ උපදේශයක් දෙනවා නම් ඔබේ ඉතිහාසය ගැනත් මම අහන එක වරදක් නෙමෙයි. නෑ මං හරිම කැමතියි කියන්නේ. මම පොඩි කාලේ දැනගෙන හිටියේ නෑ එංගලන්තේ යනවා කියන එක. මම දැක්කේ මගේ ළඟ තියෙන මගේ බෙන්තොට බීච් එකට ගියාම ඉංග්ලන්ඩ් වලින් ආපු ෆොරින කෙනෙක්ව විතරයි. හැබැයි මට එතකොට ඩ්‍රීම් එකක් තිබුණේ නෑ. හැබැයි මට 1993 දී මට ඕන වුණා එංගලන්තය යන්න. මම එංගලන්තය යනකොට මට ඉංග්‍රීසිත් බෑ, සල්ලිත් නෑ. අඩුතරමේ මට උපාධියකට ගන්න තරම් මට විශ්වවිද්‍යාලයකට තේරිලවත් නෑ. හැබැයි මගේ ඩ්‍රීම් එකක් තුනේ 1993 දී. ඒ නිසා තමයි මම එක දවසකුත් කිව්වා මට හැමදාම මේක පේන්න ඕන නිසා මගේ සිග්නේචර් එක ඉඳලා මම ඉංග්ලන්ඩ් කියන වෙනස් කරා. දැන් ඔයාලට පේනවද සම්පත් තියෙන්න ඕනේ තමන්ගේ ඩ්‍රීම් එක ලබන්න. දැන් ඕක සමපාත වෙන්නේ කොහමද? දැන් මේ අලුත් නීති වෙනස් වීමට බය වෙන්න ඕනේ නැහැ කියන කාරණේට. දැන් සොලිසිටර් ඉන්දික කෝමලගේ වර්තමාන ස්ථාවරත්වය ළඟා කරගන්න ආපු මාර්ගය ඔබ කියන්නේ දුෂ්කර එකක් කියලා. එහෙමද? ඇත්තටම දුෂ්කරයි. හැබැයි මට ඒ වෙලාවේ දුෂ්කරයි කියලා තේරුන්නේ නැහැ. මොකද මගේ ළඟ තිබුණා පර්පස් එකක්. මගේ අම්මට කීයක් හරි දෙන්න ඕනේ කවදා හරි හැමදාම ජීවත් වෙනකොට මම ඉංග්‍රීසි ඉගෙනගෙන ලංකාවේ ඉහළම උසාවියේ ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මට ඒ වගේ දේවල් තමයි තිබුණේ. හැබැයි මට ඒ වෙලාවේ සල්ලි මුකුත් තිබුණේ නැහැ. හැබැයි මම දැනගෙන හිටියා මේක මට ඕනමයි කියලා. මට ඕනමයි කියලා මම හිතුවා නම් ඒක කවුරු හරි වුවොත් අපිට ඒකයි මම යාළුවෝ කීප දෙනෙක් විතරක් ආශ්‍රය කරන්නේ. මොකද හැමෝම අහනවා මම ඩ්‍රීම් එකක් ගැන කිව්වොත් පළවෙනි වතාවට හැමෝම අහන එක තමයි how කියන එක. ඒ කියන්නේ කොහොමද ඔයා ඉටු කරගන්නේ? That is not my business. මගේ එකම දේ තමයි why කියන එක. ඒකයි මම why කියන වචනේ ඉතාමත් මාස. මොකද why කියන්නේ ඔයාගේ purpose එකක් තියෙන්න ඕනේ. මොකද්ද ඔයාගේ purpose එක? purpose එක තමයි මම මොන හරි දෙයක් අරගෙන මට සමාජයට දෙන්න පුළුවන් නම් ඒක තමයි මගේ purpose එක. මම කවදාකවත් හිතුවේ නෑ මෙහෙම මම කියන්න පුළුවන් කමක් හම්බෙයි කියලා. හරි දැන් එතකොට දැන් ඔබ කිව්වා මේ සූදානම් වෙන කාලයක් තමයි මේකෙන් දීලා තියෙන්නේ කියලා. දැන් අපි PSW එක ගැන කතා කරමු. දැන් PSW එක කරින් අවුරුදු 2ක් දක්වා තිබ්බා දීර්ඝ කරලා. ඉතින් සූදානම් වෙන කාලයක් නෙමෙයි. තව මාස 12කට අඩු කරලා තිබ්බම සමානයි. මාස 18කට අඩු කරලා තිබ්බම ඉතින් ඒකෙන් තව මාස කිහිපයක් අඩු කරාම කොහොමද සූදානම් වෙන්නේ? ඉතින් ඒක ඔබ කියන තර්කයට පටහැනි නැද්ද? ඔයා නියම ප්‍රශ්නමකින් ඇහුවේ. අපි හැමෝම හිතනවා ග්‍රැජුවේට් වුණාට පස්සේ නැත්නම් PSW නැත්නම් අතරම ග්‍රැජුවේට් රූට් එක කියන එකට ආවම මාස 24ක් තියෙනවා අපිට හැම දෙයක්ම කරන්න. ඇත්තටම ප්‍රැක්ටිකලි වෙන්නේ ඒකේ ආසාව තියෙන්නේ ගන්නකම් විතරයි. ගත්තට පස්සේ මම දන්නවා සොලිසිටර් කෙනෙක් විදිහට මට ක්ලයන්ට්ස්ලා කතා කරන්නේ 18 වෙනි මාසේ 22 වෙනි මාසේ ඒ වගේ මම ඒත් අහනවා දැන් අයියෝ නෑ අපි හොඳ වැඩ කර හිටියා අපි මුකුත් හෙව්වේ නෑ. හැබැයි ඔයාලා ඒ විතරක් නෙමෙයි මේක තමයි වැදගත් මේක. මේ මාස 24 ඔයාගේ indefinite leave to remain එහෙම නැත්නම් PR එකට කවුන්ට් වෙන්නේ නැහැ. මොකද ඔයා ස්කිල් වර්කර් කැටගරි එකක හිටියොත් හරි වෙන රූට් එකක හිටියොත් විතරයි ඔයාට කවුන්ට් වෙන්නේ. එතකොට ඇත්තටම ගවර්න්මන්ට් එක කළා තියෙන්නේ මම නම් දකින්නේ අපිට හොඳක්. අපි අපේම ජීවිතේ මාස 6කින් පස්සට යන වෙනුවට ගවර්න්මන්ට් එක කිව්වා මාස 6ක් අඩු කරා. එතකොට අපිට උනන්දුවක් තියෙනවා නම් අපි දැනගන්න ඕනේ මාස 18න් ඉක්මනට දෙයක් ස්කිල් වර්කර් ජොබ් එකක් හරි හොයාගෙන එහෙම නැත්නම් වෙන රූට් එකකට මාරු වෙලා ඒ මාස 6 අඩු කරගත්තාම අපි පර්මනන්ට් රෙසිඩන්ස් එක ගන්න එක මාස 6ක් තව ඉක්මන් වෙනවා.
හැමෝම කවුරු හරි මට කියනවා නෑ නෑ අපේ PR එක ගන්න එක නෙමෙයි කියලා අරමුණ මම කසුන්ගෙන් අහන්න. ඇත්තටම මේක නෙමෙයිද අපේ හැමෝගේම අරමුණ මුලින්ම තියෙන්නේ? අනිවාර්යයෙන්. මගේ ඒක. ඒක ගත්තට පස්සේ ඇත්තටම දැනෙන එකම දේ තමයි ලෝකේ ඕනම වෙලාවක ඒ ගත්ත එක නෙමෙයි. ජීවිතේ වැදගත්ම තමයි ඒ ගන්න වෙනකම් කරපු කාර්යය තමයි වැදගත් ජීවිතේට. ඒකයි හැම බිලියනර් කෙනෙක්ම මිලියනර් කෙනෙක්ම අපිට කියන්නේ මට බිලියනර් වෙච්ච එක වැදගත් නෑ. මට වැදගත් මම බිලියනර් වෙන එකට මෙතෙන්ට ආපු එක. ඒකයි මම මගේ ලයිෆ් එකට මෙච්චර ආසර ඇත්තටම. මම ගමකින් ඉපදිලා කිසිම දෙයක් දන්නේ නැති කෙනක මම ඩ්‍රීම් කරලා මම මෙතෙන්ට ආවා. මට දැන් මේ සොලිසිටර් වෙනවා කියන එකවත් මම ලංකාවෙත් ලෝය කෙනෙක් විදිහට ප්‍රැක්ටිස් කරපු මිනිස්සෙක් විදිහට මට ඊට වඩා වැදගත්කම තමයි අර මගේ දුප්පත් ගමේ ඉඳලා මෙතෙන්ට ආපු ගමන කියන එකයි මට වැදගත්. ඒ නිසා අපි මොන හරි ප්‍රශ්නයක් ආවම අයියෝ අපි ඉවරයි කියලා නෙමෙයි පටන් ගන්න ඕනේ. මට පුළුවන් ඕනම ප්‍රශ්නයකට මුහුණ දෙන්න. අපි එහෙම හිතුවොත් තමයි අපිට මේ වැඩේ කරන්න පුළුවන්. තම එකක් කියන්නම් මම. මම දන්නේ නැහැ ඔයා කොයි විදියට දකීද කියලා. මම ලෝකේ වේදනාකාරීම දැනෙන අවස්ථාව කියලා ලෝකේ මං කිව්වොත් මං හිතනවා අම්මා කෙනෙකුට දරුවෙක් හම්බෙන වෙලාව තමයි ලෝකේ අමාරුම අවස්ථාව කියලා මං අහලා තියෙනවා. මට දැරිලා නැහැ. නමුත් මම දැකලා තියෙනවා, අහලා තියෙනවා. හැබැයි එක අම්මා කෙනෙක්වත් ඒ අවස්ථාවේ ලැබෙන වේදනාවක් නෙමෙයි. දස මාසයක් මේක දන්නව මම මේකට මුහුණ දෙනවා කියලා. මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නම්. එක අම්මා කෙනෙක්ගත් දරුවෝ හදන්න නැතුව ඉඳලා තියෙනවද ඒක වේදනාකාරී කියලා? නෑ. ඒකට හේතුව කියන්න. ඒ අම්මා හැම තිස්සෙම අවසාන ප්‍රතිඵලයේ සතුටු විදියට හිතන්නේ. දරුවෙක් කෙනක ඒ වගේ තමයි. ලයිෆ් එකේ ක්ලයිමැක්ස් එකක් අපේක්ෂා කරනවා. අවසානයේ කියන දේ. අවසානයේ ඒක වැදගත් දෙයක් නම් ඇත්තටම ඒකට යන්න තියෙනකොට හරි අමාරුයි. මොකද එහෙම නැත්නම් ඒකේ වැදගත්කමකුත් නැහැ. දැන් ඔබ මේ කරුණු මතු කරනකොට මට හිතෙන කාරණයක් තමයි ඔබ සරල සුබවාදී චරිතයක්ද? කසුන ඇත්තම කියනවා නම් මම සාමාන්‍ය මිනිස්සෙක් විදියට ඔයා හිතන්න එපා හැමතිස්සෙම මම පොසිටිව් කියලා. මට ප්‍රශ්න එනවා. මම ඒ වෙලාවට මම දන්නව ප්‍රශ්නයක් ආවම ඒක පර්මනන්ට් නෑ. ඒක හරියට ටෙම්පරරි. ඒ කියන්නේ මොකද ප්‍රශ්න එනවා ඒක පාස් වෙලා යනවා යන්න. එතකොට අපි කරන්න ඕන දේ තමයි ඒ වෙලාවට ඒකට මුහුණ දෙන එක. මොකද අපි හැමතිස්සෙම දන්නවා ඒක අවුරුදු 15ක් අපිත් එක්ක ඉන්නේ නැහැ. ඒක තියෙයි දවස් දෙකක්. මොකද අපේ මනසට අලුත් දෙයක් එනවා. ඒ නිසා ඔයා කිව්වොත් එහෙම ඔයා මාර පොසිටිව් පොරක් නේ කියලා මම පිළිගන්නේ නැහැ ඒක. මොකද හේතුව මම ඇත්තම කියන්න බෑවාට මම නෙගටිව් වෙන වෙලාවල් තියෙනවා. ඒ වෙලාවට මම මොකද්ද කරන්නේ? මගේ ජීවිතේ හොඳම අවස්ථා හිතනවා. හොඳයි. දැන් ඔබ ගැන තවත් මට ආසයි. දැන් මේ කරුණු මෙහෙම කතා කරගෙන යද්දී හරිද ඔබ කියනවා මේකට ඇඩැප්ට් වෙන්න ඕන එහෙම කියලා. දැන් ඉංග්‍රීසි භාෂාවට දුර්වල ඉංග්‍රීසි භාෂාව දැන් ඔබ කියන විදිහට ඔබ ඉංග්‍රීසි භාෂාවෙන් යම් නිපුණත්වයක් ලැබලා අද මේ ඉන්න තැනට එනවා. හැබැයි දැන් අපි හිතන්නකෝ ස්කිල් වර්කර් කෙනෙක් එනවා. ඒ ස්කිල් වර්කර්ගේ ඩිපෙන්ඩන්ට් ඉංග්‍රීසි භාෂාව නොදන්නවා වෙන්න පුළුවන්. දැන් ඔය කියන තර්කේ කොහොමද දෙතෙන්ට අදාළ කරගන්නේ? කසුන් මට මේක කියන්න ලැජ්ජයි. මම එංගලන්තේ එනකොට මම කතා කරනවට වඩා මගේ යූස් කරේ මගේ ඔළුව. මේ මොකද හේතුව මට ඉංග්‍රීසි කතා කරගන්න බෑ. මං ඔළුවෙන් තමයි උත්තර දුන්නේ. ඔයා මට හෙවෙයි. මං අද සොලිසිටර් ෆර්ම් එකක සොලිසිටර්වරයෙක් විදිහට වැඩ කරනවා. හැබැයි ඒක මං කිව්වා වගේ ටික දවසයි. ඒකට අපි පුරුදු වුණාම අපි ඒකට අරමුණක් තියාගෙන ඒක ෆලෝ කරාම දැන් මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නම්. මම ආසම දවස තමයි මගේ ෆර්ම් එකේ වැඩ කරන්න මගේ ඔෆිස් එකේ කට්ටියම දන්නවා තර්ස්ඩේ දවල් ලන්ච් එකෙන් පස්සේ ෆ්‍රයිඩේ වෙනකන් ටෙලිෆෝන් කෝල් හරිම අඩුයි. ක්ලයන්ට්ස්ලාත් වැඩි ඩිස්ටර්බ් කරන්න එන්නේ නැහැ. මොකද හැමෝම ඉන්නේ හරි ජොලි මූඩ් එකෙන් ඇත්තම කියනවා නම්. ඒක කියන්නේ මේ වීකෙන්ඩ් එකට ප්ලෑන් කරනවා. හැමෝම ප්ලෑන් කරනවා. හැබැයි සන්ඩේ ගත්තාම මොකද වෙන්නේ? අයියෝ හෙට ඔෆිස් යන්න තියෙනවා. එහෙම ඉන්නේ. එහෙම මෙහෙමයි. එහෙම පුළුවන් ජීවිතේ. අපිට ජීවිතේ කවුරු හරි දීලා තියෙනවා නම් අවුරුදු 1000ක් ජීවත් වෙනවා කියලා දීලා තියෙනවා නම් අන්න ප්‍රශ්නයක් නැහැ අවුරුද්දක් දෙකක් ටිකක් අපතේ යුවට. නමුත් වැඩේ තියෙන්නේ මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නම්.
අපි පිළිගන්න ඉස්කෝලේ ගිය කාලේ ඉඳන්ම අපි අවුරුදු 80ක් 90ක් ජීවත් වෙනවා කියලා. එහෙම නේද ඔයත් ඉගෙනගෙන තියෙන්නේ? අනිවාර්යයෙන්. හැබැයි ඔයා දන්නවද අවුරුදු 15 දී, අවුරුදු 20 දී, අවුරුදු 30 දී, අවුරුදු 40 දී ඔයා දන්න යාළුවෝ නැති වෙලා නැද්ද? ඇත්ත. එතකොට ඒකයි මම කියන්නේ. අපි මෙහෙම මොනවා කතා කරත් අපේ ලයිෆ් එක අපි දන්නේ නැහැ කොයි වෙලාවෙද කියලා ඇත්තම කතාව කියනවනම්. ඉතින් ඒක නිසා ඒක ගැන දුක් විඳින්න එක නෙමෙයි කරන්න ඕනේ. අපි හිතන්න ඕනේ යස් අපි අවුරුදු 100ක් ජීවත් වෙනවා. ඒක කතා දෙකක් නෑ. හැබැයි ඒව හිතුවට අපි දන්නේ නැහැ මොනෝ වෙයිද කියලා අපේ සෞඛ්‍යය. ඒ නිසා අපි කරන්න ඕනේ හෙටට කල් දාන්න නැතුව අද සිකුරාදා යාළුවොත් එක්ක පාටි වලට ගිහිල්ලා ඩ්‍රින්ක් එක දාන්න නෙමෙයි. අපි එහෙනම් ලංකාවට කතා කරලා අපේ ඩිපෙන්ඩන්ට්ලාට කියන්න ඕනේ මේමයි ඔයගොල්ලෝ රෙඩි වෙන්න ඕනේ. අපි යන්නේ එංගලන්තේ ඉංග්‍රීසි රටකට. එහෙම යනවා නම් ඇත්තටම ඉංග්‍රීසි ඉගෙන ගන්න නැතුණම් අපි කොහොමද ඒකට විරුද්ධ වෙන්නේ? ඒ කියන්නේ අපි වෙන රටකට යනවා ඒ රටේ භාෂාවවත් ඉගෙන ගන්න නැතුව. දැන් ඒක නිසා අපි ඒකට බය වෙන්න ඕනේ නැහැ. මම ඒකට කියන්නේ නැහැ ඉංග්‍රීසි ඉගෙන එක හරි කියලා. අපි ඒකට රෙඩි වෙන්න ඕනේ. මොකද අපිට මේක මේ ගවර්න්මන්ට් එකේ තත්ත්වය වෙනස් කරන්න බෑ. ඊළඟ දැන් හරි ඔය භාෂා ප්‍රශ්නෙත් හරි කියමුකෝ. හරි මම දැන් එනවා තවත් වැදගත් ප්‍රශ්නේ සරණාගත ප්‍රශ්න. සරණාගතයින් සම්බන්ධයෙන් තිබෙන නීති රීති දැඩි කිරීම සරණාගත භාවය සම්බන්ධයෙන් ඔවුන් වැඩිදුරටත් රිවීව් කරන එක ඔබ මේක දකින්නේ කොහොමද? දැන් ඔය පොසිටිව් පැත්ත මේකට ඇඩප්ට් කරගන්න පුළුවන්ද? කිසිම රජයක් සරණාගතයන්ගේ ඒ කියන්නේ නියම සරණාගතයන්ට රැකවරණය නොදෙන්න නීති ගේන්නේ නැහැ. දැන් ඔබ නියම සරණාගතයෝ කියලා වෙන් කරන්නේ කොහොමද? අනිවාර්යයෙන් ප්‍රශ්නයක් වෙන රටක ජීවත් වෙන්න බැරි තර්ජනයක් තියෙන පුද්ගලයෙක් තමන්ගේ නිදහස පතාගෙන එංගලන්ත වගේ රටවලට එනවා. ඒ එක්කම එංගලන්ත රට පහසුකම් දෙන්නේ ඒ මිනිස්සයා ඒ රටේ මරණ තර්ජනයකින් හරි වෙන ප්‍රශ්නකින් හරි බේරෙන්න මෙතෙන්ට එන්නේ. ඒ වෙලාවට මේ එංගලන්ත රට කවදාවත් නීති හදලා නැහැ අපි ඒව දෙන්නේ නැහැ කියලා. හැබැයි ඔයා කියන්නේ ඒ රටේ කිසිම ප්‍රශ්නයක් නැතිව නිකන් ඇවිල්ලා මට ප්‍රශ්නයක් තියෙනවයි කියලා මට කොහොම හරි asylum දෙන්න කියලා කිව්වොත් ඇත්තටම හිතන්න අපේ රටකට ඇවිල්ලා කවුරු හරි කිව්වොත් අපි මොකද කියන්නේ? ඒ ඕනේ නැහැ. මේ රටේ අපිට ඇවිල්ලා ඇත්තම කතාව කියනවා නම් මම සොලිසිටර් කෙනෙක් වුණා කියලා කවුරුවක්වත් අහන්නේ නැහැ. ඔයා ඉංග්‍රීසි නෙමෙයිනේ. ඔයා ලංකාවෙන් ආවේ. එහෙම අහන්නේ නැහැ. ඔබ කියන්නේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදයේ උපරිමය තියෙනවා. චූටි වෙනස්කම් ඇති එක පුද්ගලොත් එක්ක. නමුත් කවදාකවත් රජයක් එහෙම කරන්නේ නැහැ. එතකොට අපි එහෙම රටකට යනවා නම් අපි ඒ රටට අනුව අපි හැඩ ගැහින්න ඕනේ. මං අහපු ප්‍රශ්නෙට ඔබ දෙන නිවැරදිම උත්තරේ සත්‍ය වශයෙන් සරණාගත භාවයේ ඉන්න කිසිම කෙනෙකුට මේකෙන් ප්‍රශ්නයක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක ප්‍රශ්නයක් වෙන්නේ වැරදියට මේක නැත්නම් අපි කියනවා අවභාවිතය. එහෙම දෙයක් කරන්න කවුරු හරි ගියොත් ඒකට නීති අපේ රටක වුණත් අපි හදනවනේ. ඒකට තව උදාහරණයක් කියන්න. අපි හංගන්න නැතුව මෙහෙම දෙයක් අහමුකෝ. දැන් මේ රටේ පෞද්ගලිකව මමත් දන්න අපි ඇත්ත කතා කරොත් අපේ නරඹන්නන්ට යම් යම් අවස්ථාවන් වල වීසා එකක අවශ්‍යතාවය මත සරණාගත භාවය අපේක්ෂා කරන්න පුළුවන්. ඔව්. ඒ කියන්නේ එහෙම වෙන කරන්න කිසිම දෙයක් නැති තැන සරණාගත භාවය අපේක්ෂා කරන තැනට අය ඉන්න ඕන තරම්. ඔබ ඒ අයට දෙන උත්තරේ මොකක්ද? ඇත්තටම එහෙම කෙනෙකුට සරණාගතයෙක් විදියට ඇප්ලයි කරන්න බෑනි. මොකද එයා ඇත්තටම සරණාගතයෙක් වෙන්න නම් ඒකට අවශ්‍යතාවයන් තියෙනවා. මෙන්න මේවා ෆුල්ෆිල් කරොත් තමයි ඔයාට සරණාගත භාවය හම්බෙන්නේ. ඉතින් අපි ගිහමු ස්ටුඩන්ට් මට ඇවිල්ලා මං හිතන්නේ ගිය අවුරුද්ද ඇතුළත විතර ස්ටුඩන්ට්ස්ලා 3 දෙනෙක් විතර කතා කරා. කතා කළා මට කිව්වා ඉන්දික මේමයි මට ඔයා ගැන දැනගන්න හම්බුණා. මම දන්න කට්ටිය නෙමෙයි. මේ ඒගොල්ලෝ කිව්වා ඔයා ළඟට යන්න. ඔයා හොඳට ඉමිග්‍රේෂන් කරනවා යන්න. මම කිව්වා හරි ඕකේ අපි ඉමිග්‍රේෂන් කරනවා. දැන් මොකද්ද ඔයාට ඕනේ? එපාර කිව්වා මම මෙහෙමයි ස්ටුඩන්ට්. තව මාස 3යි තියෙන්නේ වීසා වෙන මට රිනිව් කරන්න බෑ. මට මේ asylum claim කරන්න ඕනේ. මම මොකද ඔයා ක්ලේම් කරන්න ඔයාට හේතු තියෙන්නේ බෑ. දැන් මොකද මේ අන්තිම මොහොතේ? ඊට පස්සේ මට කිව්වා මේ ලංකාවේ ටික මම කිව්වා මොන හරි ඔයාට රටක ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාට මර්ධ රජන තියෙනවා නම් අන්න ඒ වගේ වෙලාවක මේ රට සරණාගතයෙක් විදියට ඔයාට පහසුකම් දෙන්න පුළුවන්. දැන් ඔයාට එහෙම දේවල් තියෙනවද? මට එහෙම දේවල් ටිකක් ගමේ තියෙනවා. මං ඇහුවා
ඕක කොච්චර කාලෙකට ඉස්සෙල්ලා තුනේ මං එන්න ඉස්සෙල්ලා තිබුණා. එතකොට මං යමුද එන්න ඉස්සෙල්ලා තිබුණා නම් ඔයාට කාගෙන් හරි ඔයා ලංකාවේ එයාපෝට් එකෙන් එනකොට ඔයාව චෙක් නොකර ඉන්නවද? මිස්ටර් ඉන්දික එතකොට අහුවෙනව නේද? මං කවන්න හරි. ඒ නිසා මං ඔයාට දෙන එකම දේ තමයි තරහ නැතුව ඔයා ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ආව නම් ඉගෙන ගන්න. ඔයා හරියට ඉගෙන ගත්තොත් ඔයාට ඊළඟ ස්ටෙප්ස් දීලා දෙන PSW නැත්නම් පෝස්ට් ස්ටඩි නැත්නම් අතර මං කියන්නේ ග්‍රැජුවේට් ස්කීම් එකේ යටතේ රූට් එකේ යටතේ එන්න පුළුවන්. ඇයි ඒ රජයන් ඒවා දීලා තියෙන කොච්චර හොඳයිද කියලා බලන්න. තව එක දෙයක් කියනවා මගේම ලයිෆ් එකේ තියෙන දෙයක් තමයි මම ලංකාවේ ඉඳලා පළවෙනියෙන්ම ආවේ එංගලන්තේ මාස්ටර් එක කරන්න කින්ස්ටන් යුනිවර්සිටි එකට. මං ඒ වෙලාවේ ඇවිල්ලා සති 3කින් පස්සේ මගේ මාස්ටර් එක ඒ යුනිවර්සිටි එකම ආපු යුනිවර්සිටි එකෙන් පටන් ගත්තා. පටන් අරගෙන මම ඩිසර්ටේෂන් එකත් කරලා ඉවරනට පස්සේ මට යුනිවර්සිටි එකෙන් කිව්වා ග්‍රැජුවේෂන් එක තියෙන තව මාස 6කින් ඔයා ඒක නිසා වීසා එක එක්ස්ටෙන්ඩ් කරන්න කියලා. ඔයගොල්ලන්ට වීසා එක්ස්ටෙන්ඩ් කරන්න අපි ලියුමක් දෙන්නම් කිව්වා. අපි ලියුමක් දෙන්නම් කියලා මගේ යුනිවර්සිටි එකේම ඉන්ටර්නැෂනල් ඇඩ්වයිසර් කිව්වා දැන් ඔයාට දෙන්න පුළුවන් එකම ක්‍රම දෙකයි තියෙන. එකක් තමයි ඔයා ස්ටුඩන්ට් වෙනවා නම් ඒ කාලේ පුළුවන් ඩිපෙන්ඩන්ට් පුළුවන් ආපහු ස්ටුඩන්ට් වෙන්න. මම ස්ටුඩන්ට් කෙනාට පුළුවන් ඩිපෙන්ඩන්ට් වෙන්න. මං ඒ වෙලාවක නෝ මම එහෙම කැමති නෑ. මම ආවේ ලෝය කෙනෙක් විදියට මොකද ඉගෙන ගන්න. මට ඕනේ එහෙම වෙනස් කරන්න ඇත්තටම ඒක නෙමෙයි අරමුණ. ඒ පාර මගේ ඉන්ටර්නැෂනල් ඇඩ්වයිසර් කිව්වා හරි එහෙනම් ඔයාට තියෙන්නේ විසිටින් වීසා ඉල්ලන්න. ග්‍රැජුවේෂන් එතන මාස 6ක් දෙනවා. එතකොට ඔයාට පුළුවන්. මට අවබෝධයක් තිබුණේ නැහැ නේ ඒ කාලේ මම ලංකාවේ ලෝය කෙනෙක් වුණාට මෙහෙලව දන්න මම හිතුවා මගේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් ඇඩ්වයිසර් දෙන එක හරියි කියලා. මම එක දවසක් වැඩ කරලා ලන්ච් බ්‍රේක් එකේදී හෝම් ඔෆිස් එකට කතා කරාම ඒගොල්ලොත් කිව්වා ඌ ඒ ඇප්ලිකේෂන් එක එවන්න කියලා. මම ඇප්ලිකේෂන් එක දැම්මා. මම ඔයාට කියන්න යන්නේ මේ හැමෝම කියනවා හෝම් ඔෆිස් එක වැරදි UK ගවර්න්මන්ට් එක නරකයි එහෙම ලෝ හදන්නේ කියලා. මේ මට වෙච්ච ඇත්ත කතාව කියන්නේ මම මේවා කියන්නේ බය වෙන්නේ නැත්තේ ඕන කෙනෙකුට හෝම් ඔෆිස් එකෙන් ඇහුවොත් මේක වුණේ 2004 මැදදී. මගේ ග්‍රැජුවේෂන් එක දුන්නේ 2005 ජනවාරි. එතකොට මම ඇප්ලිකේෂන් එක දැම්මා විසිටින් වීසා ඇප්ලිකේෂන් එක මාස 6ක් ඉන්න. මගේ වීසා එක දැම්මට පස්සේ මට හෝම් ඔෆිස් එකෙන් ලියුමක් ආවා මගේ ඇප්ලිකේෂන් එක රිෆියුස් කළා රිජෙක්ට් කළා සෝරි. ඔයා වැරදි ඇප්ලිකේෂන් එකක් දාලා තියෙන්නේ. රිජෙක්ට් කළාද මේ වැරදි ඇප්ලිකේෂන් එකක් දාලා තින්නේ. හැබැයි මට ඒක එනකොට මගේ වීසා දවස් 4ක් එතකොටත් ඉවරයි. ඒ ලියුමෙම තිබුණා ඔයා ඊළඟ අලුත් ඇප්ලිකේෂන් එක දානවා නම් ඔයාගේ වීසා ඉවර වෙලා තිබුණොත් හැබැයි ඔයාට ඔයාගේ ඇප්ලිකේෂන් එක බොහෝ විට රිජෙක්ට් කරනවා. මොකද ඔයා වීසා තියෙන කාලේ නෙමෙයිනේ. මට හම්බුනේ දවස් 4කට පස්සේ. ඒ දාන පස්තරෙත් මට ඇප්ලිකේෂන් එකකුත් දාලා එව්වා. හෝම් ඔෆිස් එක ඔයාලා හිතයි මේක අදාහ ගන්න පුළුවන්ද කියලා. මේක මටම වෙච්ච සිද්ධියක්. ස්ටුඩන්ට් ඇප්ලිකේෂන් එක. මම ඒ වෙලාවේ ලංකාවේ අලුතෙන් ලෝය කෙනෙක් වුණාම ගස්සීනෝ ගොඩක් වෙලාවට. ඒක හරිද? මොකද ලංකාවේ තියෙන සිවිල් සොසයිටි එකත් එක්ක. ඒ වෙලාවේ මම ඒ වෙලාවෙම ගත්ත ටෙලිෆෝන් කෝල් එක ඒ දවස්වල දැන් වගේ නෙමෙයි කතා කරන්න පුළුවන්. කතා කරලා කිව්වා ඔෆිසර් මට කිසිම උමනාවක් නැහැ මේ රටේ ඉල්ලීගලි ඉන්න. මම ලංකාවේ ලෝය කෙනෙක්. ඇත්තම කතාව ඕවා. මොකද ඒ කාලේ මට දැනගෙන හිටියේ නැහැ. ඕවා කිව්වම එක්කම දන්නෝ කියලා. මම එක්කම කිව්වා. ඒ වෙලාවේ ඔෆිසර් මම සර් කියලා කතා කරේ. ඇත්තට මට තාමත් මතකයි. ඒ ඔෆිසර්ත් මට කතා කරා සර් කියලා. සර් කියලා කතා කරලා කිව්වේ ඔයා තීරුම් ගන්න. ඔයාගේ හොඳටයි අපි මේ වැඩේ කරේ. අපිට ඊසි ඔයාට දෙන්න තිබුණා. හැබැයි ඔයා දන්නවද? ඔයාට බැරි වෙලා හරි PhD එකක් හරි මාස්ටර් එක ඉවරලා වෙන ස්කිල් ජොබ් එකකට හරි ඔයා මාරු වෙන්න මේ රටේ වෙන්න බෑ. ඉන්ටර්නලි වෙන්න බෑ. මොකද ඔයා විසිටින් ඉන්නේ. ඔයා යන්න ඕනේ go back to Sri Lanka. ඔයා විශ්වාස කරනවද මම ඇප්ලිකේෂන් එක දැම්ම දවස් 4කට පස්සේ මට සති 3ක් යනකොට ස්ටුඩන්ට් වීසා එක මම මාස 6 ඉල්ලුවේ මාස 9ක් දීලා එව්වා. දැන් ඔයාට පේනවද ජෙනුවින්ලි අපි ඉන්නකොට ඒ ජීවිතේ හෝම් ඔෆිස් එක හරි ස්වභාව ධර්මය හරි ඒකයි මම කියන්නේ ලයිෆ් එකේ ඉහළට යන්න ෂෝට් කට් නැහැ. ඔනස්ටි එක ඉතාමත් වැදගත්. ඒකම තමට ඩිටර්මිනේෂන් එකක් තියෙන්න ඕනේ මේක කොහොම හරි කරනවයි කියලා. හැබැයි ඒක ඉලීගල් වෙන්න බෑ. ලීගල් වෙන්න ඕනේ. හැබැයි තමන්ගේ තියෙන ගට්ස් එක්ක හැමදාම ඒක ඩ්‍රීම් කරොත් අනිවාර්යයෙන් ඉටු කරගන්න පුළුවන්.
දැන් ඔය කියන ඇත්තට ඔබේ කතාව හරි සුන්දරයිනේ. එතකොට දැන් මේ අහගෙන ඉන්න මට හිතෙනවා හෝම් ඔෆිස් එක වැරදි නෑ. හෝම් ඔෆිස් එක හරිම තීරණ ගන්න. දැන් ඔබ හිතන විදිහට මේ නීති තද කිරීම අසාමාන්‍ය දෙයක්ද? ගත්ත හරිම දෙයක්ද? මම කෙටි උත්තරයක් දුන්නොත් මේක හරිම දෙයක්. ඔය හේතුව ඇහුවොත් මම කියන්නම්. ඇයි හේතුව? මෙහෙමයි. ඒගොල්ලෝ කරන්න යන්නේ ස්පොන්සර්ෂිප් රිවිව් එකක් නැත්තම් රිෆෝම් කරන්න යන්නේ. ඒකෙන් ඇත්තටම ඒගොල්ලෝ කරන්න යන්නේ එම්ප්ලොයර්ට පහසු කරන්න යන්නේ. හැබැයි ඒකම වැරදි මාර්ගයෙන් යන පුද්ගලයන්ව නවත්තනවා. ඒක වැරද්දක් තියනවද? හොරකම් කරන්න රටක් ඉඩ දෙන්නේ නැහැ නේ. බැලුවම හරි ඒක. පළවෙනි එක. එතකොට ස්පොන්සර්ට නැත්තම් එම්ප්ලොයර්ට ලේසි කරනවා. ඒක හොඳ නැද්ද? එතකොට Tamanට අවශ්‍ය රයිට් පුද්ගලයව ගන්න පුළුවන්. දෙවැනි එක තමයි මම PSW ගැන කිව්වොත් ඒ මාස 24ක් දුන්නත් මාස 36ක් දුන්නත් කවදාවත් මිනිස්සු රැකියාවක් හොයන්න උත්සාහ කරන්නේ අන්තිම මාස කිහිපය වෙනකම්. ඒ විතරක් නෙමෙයි. ඔබ කියන්නේ අර අන්තිම දවස වෙනකන් ඉන්නවා කියලා. ඒකනේ. ඒකයි වෙන්නේ. ඊළඟ එක විතරක් නෙමෙයි. අපි අපේ අරමුණට යනවා නම් අපි හැමතිස්සෙම අපිට බෙනිෆිට්ම මුලින් ගන්න බෑ. අපිට ඕන දේම ලැබෙන්නේ නැහැ. ඒකට හොඳම උදාහරණේ ඔයා ඉස්කෝලේ ගියා මාත් ඉස්කෝලේ ගියා. අපි ඉස්කෝලේ ගිහිල්ලා ඩිග්‍රී උපාධියක් කළා මං අවුරුදු 20 ගාණක් වෙලා සතයක්වත් අපිට හම්බුණාද ජීවිතේ? අපි එක්කම සල්ලි දුන්න එක කරේ. ඉතින් මම හිතුවා මොකටද මෙච්චර මෙහෙම මාන්සි වෙන්නේ? හැබැයි මම දන්නවා අද මම මේ ලෝයේ උනේ නැත්තම් ලංකාවේ අද මෙහෙම නෑ මෙතන. ඒකම ඔයා නලලින්ද ගැනත් දන්න ඕනේ. නලලින්ද මම දැකලා දිනවා ලංකාවේ. ඔයත් දැකලා ඇති මට වඩා මොකද ඔයා ප්‍රසිද්ධ මාද. හැබැයි මුල් කාලේ ගහන්න එනවද? නෑ. අතාරියොත් මොකද වෙන්නේ? එන්නෙම නෑ. ඔයා ගානවා මෙහෙම. එන්නේ නෑ. හැබැයි ඔයාගේ එක අතාරින් නැතුව ඔයාගේ ධෛර්යය ඔයා ගහලා එක වෙලාවකට ආවට පස්සේ නවත්තන්න විතරක් ඕනේ. ඔයා ඊට පස්සේ ලොකු බලයක් දානවා නිකන් යාන්තම් අල්ලන් හිටියා මැද්ද? ඒක හරි. ඔබ නිවැරදි. මට පැහැදිලිව කියන කාරණේ හරි. දැන් ඔය ඔක්කොම ප්‍රශ්න හරි. දැන් මට තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් අවුරුදු 5ක තිබුණු සෙටල්මන්ට් එක. එහෙමත් නැත්නම් අවුරුදු 5කින් ගන්න තිබුණු දේ අවුරුදු 10 දක්වා දිග් කිරීමත් ඔබ ඔය හිතන විදිහට හොඳ දෙයක්ද? මෙහෙමයි. ලෝකේ ඉන්නවා ටැලන්ටඩ් පීපල්. ඒ කියන්නේ මහන්සි වෙලා ඉගෙනගෙන ඩොක්ටර්ස්ලා, ඉන්ජිනියර්ස්ලා, ඒ වගේම IT ෆීල්ඩ් එකේ, ඒ වගේම හෙල්ත් කෙයාර් වෙන සෙක්ටර් වල එහෙම දක්ෂ මිනිස්සුන්ට ඒ ප්‍රතිපත්ති වල කියලාම තියෙනවා ඔය 10 ඉන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ට ඉක්මනින් ඒගොල්ලෝ ගන්නවා. ඔබ කියන්නේ මේ රටේ ආර්ථිකයට ශක්තිමත් භාවයක් සපයන්න පුළුවන්. අපි හිතන්න ඔයා බිස්නස් එකක් කරොත් ඔයා ගන්නවද වැඩ බැරියවුන්ද මුලින්ම ගන්නේ ඔයාගේ බිස්නස් එක දියුණු කරන්න වැඩ පුළුවන් අයද? ඒ කියන්නේ ඔබ කියන විදිහට මේ රටේ ආර්ථිකය ගැනත් මේක ඇතුලේ තියෙනවා. අනිවාර්යයෙන්ම මේ රට ඒකනේ අපි මෙච්චර ආස මේ රටට. අපි ලංකාවට ආසයි. මම කතා දෙකක් නැහැ. මම රටවල් දෙකේම පුරවැසියෙක්. මම දෙකටම ආසයි. හැබැයි ඇයි මම මෙහෙ වැඩියෙන් ජීවත් වෙන්නේ? මෙහෙ අපිට තියෙනවා අපි මොන හරි දෙයක් හිතුවොත් අපිට ඒක කරන්න ලේසි. පහසුකම් ටික එක්කම තියෙනවා. දැන් ඔයයි මා ඉන්නේ තේම්ස් නදිය අසබ. ඔයා ඉතුරු ටිකක් කිව්වොත් කොහෙද තව? පාර්ලිමේන්තු එක, බිග් බෙන් එක. ඔයා හිතන්න මගේ ජීවිතේ මං කවදාවත් හිතුවා පොල්ලතු ඉස්කෝලේ ඉගෙන ගත්ත මට මේ වගේ තැනකට ඇවිල්ලා කිසි කෙනෙක්ගේ කරදරයක් නැතුව එච්චර දේවල් අපිට කරපුවෝ අපි කොච්චර ග්‍රේට්ෆුල් වෙන්න ඕනද? ඒ මොකද අපිට එහෙම වුණේ අපි ආපු මාර්ගය හැමතිස්සෙම නීති අනුකූල මාර්ගයක ආවේ. ඒකම ඒ තේවල් තිබුණත් අපි ඒවට ඇඩ්ජස්ට් වෙන්න අපේ ඩ්‍රීම් එක කරන අතරේ අපි ඒවට පහසුකම් ටික පුල් පිරගත්තා. ඔබේ ඔය සමස්ත කතාවෙම තියෙන්නේ හරි විදිහේ ජීවිතයක් මේ රටේ ගෙවන්න යම් කිසි කෙනෙකුගේ බලාපොරොත්තුවක් හෝ උත්සාහයක් තියෙනවා නම් මේක ප්‍රශ්නයක් නෑ කියන එකද? කිසිම වෙලාවක ප්‍රශ්නයක් නෑ. එකක් මම ඔයාලට කියනවා. හැබැයි ඔයාලා හැම තිස්සෙම මොනවා හරි එහෙම දෙයක් ප්‍රතිපත්තියක් දුන්නාම හරි පුද්ගලයෙක් විතරක් කතා කරන්න. ඒක හරියට ඔය අහලා තිනවනේ ගොඩක් අය කැමති තමන්ගේ මහතකම අඩු කරගන්න. එහෙම නැත්තම් අපි ඒකට කියනවා මොකද weight loss. මම වචනේ වෙනස් කරනවා. weight loss කියන එකට මම වැරදි විරුද්ධයි. මොකද weight loss කිව්වොත් ඒ loss කියන දේ ආපහු එනවා ජීවිතේට.
මම ඒකට කියන වේට් රිලීස් කරනවා කියලා. ඒක නිසා ඔය අද ඉඳලා අපි යූස් කරන්න ඕනේ වේට් ලොස් කියන එක නෙමෙයි වේට් රිලීස් එක. මොකද වේට් රිලීස් කරොත් කවදාකවත් අපිට වේට් එක එන්නේ නැහැ. වේට් ලොස් කිව්වොත් අපි දන්නවා මොකද ලොස් වෙච්ච දෙයක් කොහොමවත් හම්බෙනවා. අපි හිතන විදිය වෙනස් කරන්න ඕනේ. ඒකම ඔයාට ස්ලිම් වෙන්න ඕන නම් ඔයා යන්න ඕනේ ෆැට් ඩොක්ටර් කෙනෙක් ළඟටද ස්ලිම් ඩොක්ටර් කෙනෙක් ළඟට ඇත්තටම. මොකද අපිට යනකොටම තේරෙනවා මෙයා මාර මහතයි මෙයා කොහොමද මට කියලා දෙන්නේ. එහෙනම් ඔයා තීරණය කරන්න ඕනේ මෙහෙම ප්‍රශ්නයක් ආවහම රටකින් ප්‍රතිපත්තියක් හරි දැම්මහම මම හරි පුද්ගලෙක් එක්ක කතා කරන්නේ. නෙගටිව් පුද්ගලයෝ කතා කරන්නේ. මොකද හැමෝම කතා කරන්නේ නෙගටිව්. මොකද හරියටම මම දන්නවා ඔයා මාධ්‍යයේ ප්‍රධාන තැන්වල හිටපු පුද්ගලයෝ. ඕගොල්ලොන් මට ඔයා උත්තර දෙන්න ඕනේ නැහැ. ඕගොල්ලොන්ගෙන් මම දැක්ක දේ තමයි හැමතිස්සම කැමති නෙගටිව් පැත්ත කියන්නේ. යුද්ධෙන් 50ක් මරනවා 40ක් මරනවා. හැබැයි ඕගොල්ලෝ කවදාවත් කියන්න උත්සාහ කරේ නැහැ. පුංචි තැනක ඉඳලා පටන් ගන්න. ඩ්‍රීම් කරන්න. ඒවා කිව්වේවා හරි අඩු. මේවත් ඇති. මම නෑ කියන්නේ. හැබැයි එහෙම කියන්න උත්සාහ කරේ නැහැ. මොකද ඒවෙන් හම්බෙන සල්ලි ප්‍රමාණය අඩුයිනේ. යුනික් සොලිසිටර් නිර්මාතෘවරයා. දැන් මෙහෙම අදහස් පළ කිරීම තුළ අවාසි සහගත තත්ත්වයක් එයි කියලා හිතන්නේ නැද්ද බිස්නස් එකට? අපි සොලිසිටර් කෙනෙක් විදියට ඒකම නිදහස් අධ්‍යාපනයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ගමේ ඉස්කෝලේක ඉගෙනගෙන නිදහසේ ඉගෙන ගත්ත අපිට අපේ තියෙන ප්‍රින්සිපල් අපි ඒ ප්‍රින්සිපල් එක ජීවත් වෙන්න ඕනේ. මම හැමදාම දකින දෙයක් තමයි හැමදාම හිතන දෙයක් තමයි ඒ ප්‍රින්සිපල් තීච්ච කිසිම පුද්ගලයෙකුට වරදින්නේ නැහැ. ඔබ හරි. දැන් මගේ ප්‍රශ්නේ ඔබේ ව්‍යාපාරයට මෙහෙම අදහස් දැක්වීම හානියක් නෙවෙයිද කියලා. අපි ඒ විදිහට නෙමෙයි දකින්නේ. අපිට ඕනේ ජෙනුවින්ලි ඉෂුව එකක් තියෙන පුද්ගලයෙකුට අපි දන්න නීතිය හොයලා ඒ නීතිය රජයක් හදපු නීතිය කොහොමද අපේ පැත්තට වාසියට අරගෙන අපි ඒ පුද්ගලයාට ඒ තමන්ගේ ඉමිග්‍රේෂන් එක තමන්ට ඕන විදියට කරලා දෙන්න. එහෙම නැතුව අපි සල්ලි ගැන හිතන්න ගියොත් සල්ලි හම්බේ කෙටි කාලයක්. හැබැයි අපේ ගමන ගොඩක් දුර යන්න බෑ. හොඳයි ඉන්දික කොමලගේ මහත්මයා ඉතින් රෑබෝ වීගෙන දෙනවා පොඩ්ඩක් විතර. හැබැයි ඉතින් අද වෙනසකුත් තියෙනවා. මොකද වෙලාව හරියට බැලුවොත් 9:10යි. ඉතින් සමයකනේ. ඒ නිසා රාත්‍රිය ටිකක් පමා වෙනවා. ඉතින් ඒ වුණාට මම ඔබෙන් අවසාන වතාවට මෙන්න මෙහෙම දෙයක් අහනවා. මේ කියපු කාරණා වලින් මා දන්නවා මොටිවේෂන් එකක් ලැබෙන්නේ නැති අපේ නරඹන්නන්ට. කොයි විදිහේ පණිවිඩයක්ද දෙන්නේ? සොලිසිටර්වරයෙක් විදිහටත් වඩා ශ්‍රී ලාංකිකයෙක් විදිහට මගේ භාෂාවෙන් කියනවා නම් ගේම් එකක් ගහලා ඉස්සරහට එන්න කැමති ශ්‍රී ලාංකිකයන්ට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? මොන නීති ගෙනාවත් මේ එංගලන්තයට දක්ෂ පුද්ගලයෝ වැදගත් අවශ්‍යයි. ඩොක්ටර්ස්ලා වෙන්න පුළුවන්, හෙල්ත් කෙයාර් වර්කර්ස්ලා වෙන්න පුළුවන්, IT වලට සම්බන්ධ අය වෙන්න පුළුවන්, වෙන වෙන රැකියාවලට වෙන්න පුළුවන්. හැබැයි එක දෙයයි ඔයාලා තියාගන්න ඕනේ. ඔයාලා නීති ගැන බය වෙන්න එපා. ඒ නීති කොහොමත් ඔයාටයි මටයි වෙනස් කරන්න බෑ. ඒවා එනවා. ඒවට මුණ දෙන්න අපි රෙඩි වෙන එක තමයි දැම්ම ඉඳලා කරන්න ඕනේ. ඉංග්‍රීසි විභාගයක් ගැන කතා කරනවා නම් දැම්ම ඉඳලා ඉංග්‍රීසි පටන් ගන්න යාළුවන්ගෙන් පැය භාගයක් අඩු කරන්න. ඒකම හිතන විදිය වෙනස් කරන්න. මොකද ඕගොල්ලෝ හැමතිස්සම කොමන් ක්‍රවුඩ් එකට යන්න එපා. හැමතිස්සම අන්කොමන් වෙන්න. මම දන්නවා එහෙම වෙනකොට මට තුනේ ප්‍රශ්න. ඉස්කෝලේ යන කාලේ මම වෙනස්. යුනිවර්සිටි එකේ ගියාම මම දක්ෂ යාළුවද ලංකාවේ ඉහළම තැන්වල ඉන්න 10 දෙනෙක් එක්ක හිටියේ 12 දෙනෙක් එක්ක විතර. හැබැයි අපි 12 දෙනාම තුන ගස්ට් උඩේ 12ම ඉන්නේ ඉහළම. ඔයාලා මම කිව්වොත් එම නම කියනකොට දන්නවා. ඒ මොකද ඒගොල්ලෝ මොනවද කරන්නේ මට වැඩක් නැහැ. මම මොනවද කරන්නේ ඒගොල්ලන්ට වැඩක් නැහැ. අපේ ළඟ තිබුණා අපිටම ආවේනික වෙච්ච ගට්ස්. ඉස්සරහට බෑ. අපි ඉස්සරහට යනවා. සමහර අය පොලිසියෙන් ඉදිරියට ගියා. සමහර අය ජුඩිෂියරි ඉදිරියට ගියා. මගේ යාළුවෝ. ඒ නිසා ඔබ කියන්නේ අර ජවය තියාගන්න කියන එක. never give up. මොන ප්‍රශ්නය ආවත් තමන්ගේ පැත්තට ඒක හරව ගන්න අපි දැනගන්න ඕනේ.